හතරවන දිගහැරුම මධ්‍යස්ථ භාවය හා සාමාන්‍ය සියල්ල අත්හැරීම. උදේ ආහාරය ගැනීමට පෙර කළ නොහැකි වැඩ කටයුතු 6 ගැන මම විශ්වාස කරමි. ලුවිස් කැරොල්. කත්රු ඇලිස්ගේ විස්මලන්තය. ඔබ චිත්‍ර ශිල්පියෙක්. මම හරිද? හුදකලා මිනිසා එසේ ඇසුවේ ඔහු ඇඳ සිටි කමිසයේ ඉහළ බොත්තම හැර දමන අතරතුරේදීය. ඔව්, ඔයා හරි. මම චිත්‍ර ශිල්පියෙක්. මම හිතන්නේ මම හොඳයි, ඒත් මං විශිෂ්ටයෙක් නෙමෙයි. චිත්‍ර ශිල්පියා එසේ පැවසුවේ මද සිනහවක් සමගිනි. සුරිච්චල තියෙන මගේ ෆ්ලැට් එකේ චිත්‍ර මහා හුඟක් තියෙනවා. හුදකලා මිනිසා පැවසුවේ සැහැල්ලු සිනහවක් පාමිනි. හැබැයි ඒ වටිනා චිත්‍ර හුඟක් මම මිලට ගත්තේ මිල ඉහළ යන්න කලින්. මගේ එක පුරුද්දක් තියෙනවා මිත්‍රයා. ඒ තමයි මම යමක් මිලදී ගනිද්දී එහි ගුණාත්මක භාවය ගැන හුඟක් සැලකිලිමත්. සාමාන්‍යයෙන් මම කොලෙටි අඩු බාල බඩු මිලදී ගන්නේ නැහැ. මම හිතන්නේ ඒ පුරුද්ද මගේ ජීවිතයේ තියෙන වැදගත්ම සහ ජයග්‍රාහී පුරුද්දක්. මගේ ව්‍යාපාරික ජීවිතයේදීත් මම ගනුදෙනු කරන්නේ ඉහළම මට්ටමේ ක්‍රීඩකයන් එක්ක විතරයි. මොකද අපි කාටවත් අපේ ව්‍යාපාරයක් ඒ මට්ටමේ ව්‍යාපාරයක් බවට පත් කරන්න බෑ. සී මට්ටමේ පැවැත්මක් සහිතව අපි නිතරම අපේ නිෂ්පාදනයක් තිබෙන උපරිම ගුණාත්මක භාවය ගැන උපරිම සැලකිල්ලක් දැක්විය යුතුමයි. ඒ මගේ ජීවිතයේ දර්ශනයක්. නිතරම මම සදාචාරාත්මකව මගේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. පාරිභෝගිකයා කියන්නේ අපේ වටිනාම වස්තුව. ඔවුන් වෙනුවෙන් වටිනාම දේ සැපයීම තමයි මගේ දැක්ම. මගේ පුද්ගලික ජීවිතයත් මම අනුගමනය කරන්නේ මේ දැක්මමයි. මම ආහාරයට ගන්නේ හොඳම වර්ගයේ ආහාර. නමුත් මම ඒ ආහාර ගිජු ලෙස විශාල වශයෙන් ගිල දමන්නේ නැහැ. මම කියවන්නේ අර්ථාන්විත පොත් පමණයි. කිසි වැදගැම්මකට නැති ඕපාදූප කියවන්න මම කාලය වැය කරන්නේ නැහැ. මම ඇසුරු කරන්නෙත් ජව සම්පන්න ධනාත්මක මිනිසුන්. ජීවිතේ සතුටින් විඳින්න මිනිසුන්. මට නොගැලපෙන මිනිසුන්ව මම අතහරින්නේ දෙසරයක් හිතන්නේ නැහැ. සමහර මිනිස්සු හරිම ඍණාත්මකයි. කට ඇරපු ගමන් කියන්නේ නෑ බෑ කියලා. කිසිම සුබවාදී දැක්මක් සමහරු තුල නැහැ. ඒ වගේ මිනිස්සු ජීවිතයට කිසිම වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. ඇත්තටම මාවටා ඉන්නේ මාව සතුටින් පෝෂණය කරන මිනිසුන්. ඔවුන් හරිම ආදරණීයයි. බාල මිනිසුන් ඇසුරු කිරීම ඔබේ ජීවිතයේ විනාශයට සහ ප්‍රපාතයට ඇද දමන්නක්. කවදාවත් ඔබව නොසලකන මිනිසුන් හා ඇසුරු කරන්න එපා. ඔවුන් ඔබේ ජීවිතයට පිළිලයක් වගේ. ඒ වගේම ඔබේ ජීවිතයට වටිනාකමක් එක් නොකරන අවස්ථාවාදීන්ව ඔබ අතහැරිය යුතුයි. අපි නිතරම ඇසුරු කළ යුත්තේ මනස්කාන්ත හදවතක් ඇති මිනිසුන්වයි. අප ඇසුරු කරන මිනිසුන් සහ පරිසරය අපගේ ඵලදායීතාවයට මෙන්ම ජීවන පැවැත්මටද පුදුමාකාර ලෙස බලපාන දෙයක්. හරිම රසවත් කතාවක්. ඇය කලාකරුවාට එසේ පැවසුවේ අතරැදි ඇගේ ජංගම දුරකථනයෙන් දැස් ඉහළට නොසමිනි. එයා කතා කරන දේ ගැන හරිම දැනුවත්. ඇය චිත්‍ර ශිල්පියාට එසේ පැවසුවාය. ඇගේ මුහුණ මදක් රැලි ගැසුණු බවක් පෙන්නුම් කළ අතර එක් අතක මැණික් කටුවක අසල රිදී වලලු දෙකක් දිස්නය දෙමින් පැවතින. ඉන් එක් පළල්ලක මෙසේ සඳහන්ව තිබිණි. මට බැහැ යන්න පුළුවන් බවට හරවන්න. අනෙක් වලල්ලේ සඳහන්ව තිබුණේ පරිපූර්ණත්වයට වඩා කුමක් හෝ සිදු කිරීම යහපත් යන්නයි. මම මානසිකත්වය ගැන දන්නවා. ඒත් හෘදයාංගම බව, සෞඛ්‍ය සම්පන්න බව සහ ආත්මගත වීම සම්බන්ධව මගේ දැනුම හුඟක් අල්පයි. චිත්‍ර ශිල්පියා පවසා සිටියේය. ඔව්, ඔබ ඒ ඉගෙන ගනිවි මිත්‍රයා. ඔබ යමක් නිර්මාණය කරද්දී, නිෂ්පාදනය කරද්දී එය විශිෂ්ට නිර්මාණයක් විය යුතුය.
එය ඔබේ අනන්‍යතාවය ලොවට පෙන්වන අලුත්ම සංකල්පයක් විය යුතුයි. අතිවිශිෂ්ට ව්‍යවසායකයින් බිහිවන්නේ ඒ මාර්ගය තුලිනි. මේ විශ්වාසයේ සිටින සුළුතරයක් ව්‍යවසායකයින් පමණයි මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන සිටින්නේ. අප ජීවත්වන පරිසරයේ මේ ක්‍රියාවලිය සමග තදින්ම බැඳී පවතිනා. ඔබ අවට ඇති දේ ඔබව නිර්මාණය කරනවා. කලාව කියන්නේ මට ආහාරයක් වගේ. එය නිරන්තරවම මගේ අධ්‍යාත්මය පෝෂණය කරනවා. විශිෂ්ට කෘති වගේ ජීවිතය ඔසවා තබනවා. පොහොසත් සංවාදයන් මගේ නිර්මාණාත්මක චින්තනය අවුලුවාලන්නවා. එතකොට සංගීතය මගේ හදවත මුසපත් කරනවා. හැම උදෑසනකම මම ආරම්භ කරන්නේ මේ දේවල් එක්ක. එවිට දවසම ධනාත්මක වෙනවා. ජීවිතය ආලෝකවත් වෙනවා. ව්‍යාපාරයක අරමුණ වන්නේ හුදෙක් ලබන ඉපෙීම පමණක් නොවේ. ලාභ ඉපෙීම කියන්නේ එක් අතුරු ඵලයක් පමණයි. පළමු කොට අපගේ අවධානය යොමු විය යුත්තේ මානව සමාජය නගා සිටුවීමට. මුදල් බලය කීර්තිය කියන්නේත් අතුරු නිෂ්පාදන. මම ව්‍යවසායකයෙක් විදිහට මගේ මූලික අරමුණු විදිහට තබාගෙන සිටින්නේ සේවය කිරීමයි. එක් වයසක සහ විශිෂ්ට මිනිසෙක් තමයි මට මේ පාඩම කියා දුන්නේ. අද ඊයේ නෙමෙයි, මම හුඟක්ම තරුණ අවදියේ. එමේ ගැන්වීම මගේ ලෝකයේ උඩු යටිගුරු කළා. හුඟක් ව්‍යවසායකයෝ මෙම ක්‍රමවේදය ගැන දැනුවත් නැහැ. ඔවුන් සියල්ල සිදු කරන්නේ ලාභය පදනම් කරගෙන. බොහෝ දෙනෙක් සේවකයන් තලා පෙලා දමමින් වැඩ ගන්නවා. ඔවුන්ට හිමි ගෞරවය ඔවුන්ට ලබා දෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කිරීම යනු මනා සේවයක් සැපීමයි. ඒ තමයි දැන් මගේ උදාන වාක්‍යය. උදකලා මිනිසා මොහොතක් සිය කතාව නතර කළේය. ඉනික්බිති ඔහුගේ දැස් යොමු වූයේ සිය අතරැඳි විශාල ප්‍රමාණයේ මුහුණකින් යුතු අත්ඔරලෝසුව දෙසටය. ඊළඟට ඔහු මොහොතක් ඇස්වසා ගත්තේය. ඉන්පසු මෙසේ කීවේය. සෑම උදාසනකම අයිතිය ඔබ අත්කරගන්න. කොටින්ම උදෑසන දවස ඔබේ අත්අඩංගුවේම තබාගන්න. ඉන්න ඔබගේ ජීවිතය උසස් කරගන්න. ඔහු පැවසුවේ මහත් වූ විශ්වාසනීය හඬකිනි. හුඟක් මිනිසුන් උදෑසන අවදි වන්න කම්මැලි. පෙරදින රාත්‍රියේ ඔර්ලෝසුවේ ඉලාමය සනිටුහන් කරලා පාන්දර 5ට අවදි වෙන්න හිතාගෙන නින්දට යන මිනිස්සු හුඟ දෙනෙක් ඉලාමය වදිද්දී එය ක්‍රියාවිරහිත කරලා නිදා ගන්නවා. ඒත් පැය 2ක ඒ නින්දට වඩා විස්මිත දෙයක් පාන්දර අවදි වෙලා කරන්න පුළුවන්. සැබවින්ම ඒ ජීවිතය වෙනස් කරන අත්දැකීමක්. ඉක්බිති ඔහු සිය වම් අතේ ගුලි කරගෙන සිටි ඝන සුදු පැහැ කඩදාසි කැබැල්ලක් මැජික් කරුවෙකුසේ ඉදිරියට කරපෙන්වීය. උදෑසනම අවදිවීම මෙන්ම මේ වගේ අත්දැකීමක් එහි තිබුණු චිත්‍රය පෙන්වමින් ඔහු පැවසීය. චිත්‍ර ශිල්පයා සහ ව්‍යවසායිකාව විවර කරගත් මුවින් යුතුව ඒ දෙස බැලූහ. ඔබ දෙදෙනා තුළම ඔබේ අභ්‍යන්තරයේ සැඟවුණු වීරවරයෙක් සිටිනවා. කුඩා අවදියේ සිට මේ දක්වාම සැඟවී සිටින ඒ වීරවරයා ඔබ හඳුනාගෙන ඔහුගෙන් වැඩගත යුතුයි. ඔබ දෙදෙනාම යම් යම් සීමා මායින් පනවාගෙන තමයි ජීවත් වන්නේ. කොටින්ම ඔබ දෙදෙනාම ඔබ තුළ සැඟව සිටින ඔබේ නිපුණතා මීට වඩා පුළුල්ව හඳුනා ගත යුතුයි. වැඩිහිටියන් යනු පිරිහුණු දරුවන්නේ. උදකලා මිනිසා පැවසූ කතාව කුමක්දැයි ව්‍යවසායිකාව සහ චිත්‍ර ශිල්පියා සිතන්නට වූහ. හිතන්න මේ විදිහට. ඔබ හුඟක් කුඩා අවදියේ ජීවිතය කියන්නේ කුමක්දැයි හොඳින් වටහාගෙන සිටියා. ඔබ සැබෑ ළමා ජීවිතයක් ගත කළා. ඔබ සමනලුන් පසුපස්සේ දිව්‍යමින් සතුටු වුණා. මල්වල සුවඳ සහ චමත්කාරය අත්විඳා. විනෝදයෙන් කෙලි දොලෙන් ජීවිතය ගත කළා. ඒත් ඔබ වැඩිහිටි බවට කෙමෙන් පත් වෙද්දී සැබෑ මිනිසෙකු වන්නේ කෙසේද යන්න ඔබට අමතක වුණා. නිර්භීතව සහ උද්‍යෝගයෙන් එසේම ආදරයෙන් ජීවත් වන ආකාරය ඔබට අමතක වුණා. ඔබේ බලාපොරොත්තුවේ පහන් දැල්ල කෙමෙන් වියකී ගියා.
ඔබේ නිර්මාණාත්මක බව, ධනාත්මක බව කෙමෙන් අඩපණ වුණා. කුඩා අවදියේ වගේ නෙමෙයි. ඔබේ ජීවිතයේ විවිධ කඩාවැටීම්, කලකිරීම්, පරාජයන් ඔබට දැනෙන්න පටන් ගත්තා. ජීවිතයේ විඳීම් වලට වඩා විඳවීම් වර්ධනය වුණා. පීඩනය වැඩි වුණා. ඉච්ඡා බංගත්වය වර්ධනය වුණා. මම ඔබට ආරාධනා කරනවා මගේ ජීවිතය වෙනස් කරගන්නට, අලුතින් හිතන්නට, ඔබගේ ධනාත්මක සිතුවිලි වලට කිසිවෙටක මිය යන්නට දෙන්න එපා. මේ විශ්වය කියන්නේම විස්මිත දෙයක්. ඔබ වැඩිහිටියන්ගේ ලෝකයේ සම්ප්‍රාප්ත වෙන්නේ එපා. කුඩා දරුවන්ගේ ලෝකය හරිම මනස්කාන්තයි. ඒ වගේම ප්‍රබෝධමත්. ඒ අසිරිමත් යුගයට සමුදෙන්න එපා. එතකොට වැඩිහිටියන්ගේ ලෝකයේ තුල ඇති උදාසීනත්වය සහ මන්දගාමීත්වය තුලින් මිදෙන්න ඔබට හැකියාව ලැබෙනවා. මේ ජීවිතය තුල ඉන්ද්‍රජාලිකමය වෙනසක් ඇති කරන්න එවිට ඔබට හැකි වෙනවා. ව්‍යවසායිකාවට හා චිත්‍රශිල්පියාට වචනයක්වත් කතා කරන්නට තවදුරටත් අවස්ථා ලබා නොදුන් හුදකලා මිනිසා තවදුරටත් තම කතාව ඉදිරියට රැගෙන යමින් සිටියේය. මම කලාවේ වැදගත්කම ගැන කතා කළා. ඒ වගේම ඔබගේ ජීවිතයේ ගොඩනැගුණු පරිසරයේ ඇති වැදගත්කම ගැනත් මම කතා කළා. මට මේ වෙලාවේ සිහිපත් වන්නේ පෘතුගීසි ලේඛක ෆ්‍රැන්ස් පොසෝවාගේ අපූර්ව වදන් පෙළක්. කලාව මායාව තුලින් අපව නිදහස් කරයි. එසේම පැවැත්මේ කර්කශභාවයෙන් ඔබ මුදවායි. ඩෙන්මාර්කයේ හැම්ලට් කුමාරයා විඳි වේදනාවන් අපට දැනෙන අතර අපේ වේදනාවන් අපේ නිසා ඒවා නොදැනෙන්නටද කලාව ඉවහල් වේ. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, මේ මොහොතේ වින්ස්ටන් වෑන් ගෝග් කියූ වදන් පෙළක්ද මට සිහිපත් වෙනවා. මගේ පැත්තෙන් මම කිසිවක් නොදනිමි. එහෙත් තරු ලකුණු මා තුළ සිහින නිර්මාණය කරයි. උදකලා මිනිසා ඉක්බිති සිය උගුර පෑදුවේය. බැරැන්ඩි වී තිබූ උගුර යථා තත්ත්වයට ගලපාගත් වයෝවෘද්ධයා ඉන්පසු නැවතත් සිය හඬ අවදි කළේය. මිත්‍රවරුනි, මම ගොඩක් දුක් විඳපු මිනිහෙක්. ජීවිතේ මට දරුණු විදියට පහර දුන්නා. විටක මා උපරිම ලෙස අසනීප වුණා. දෛවය මට පිටම පහර දුන්නා. අහිමිවීම ජීවිතයට පත් කළා. පරාජයන් ජීවිතයට පත් කළා. අවසානයේ තනි නොතනියට සිටි බල්ලා පවා මිය ගියා. අවසානයේ මම තනි වුණා. හුදකලා මිනිසා සිනාසුනේය. ඒ සැබවින්ම විහිළු සහගත සහ අද්භූත ස්වරූපයේ සිනහවක් විය. ඒත් මිත්‍රවරුනි, වේදනාව කියන්නේ හොඳ ජීවන අත්දැකීමක්. ඒ ජීවිතයේ ගැඹුර සොයා යන දොරටුවයි. ඔබට වැටහෙනවාද? ජීවිතයේ මුහුණ දෙන ඛේද වාචකයන් යනු සබාදහමේ විශිෂ්ට ප්‍රතිකාරකයකි. එය මමත්වයේ ව්‍යාජ බව, බිය සහ අහංකාරය දුරු කරවයි. එය අපගේ ජීවිතයේ දීප්තිමත් භාවය සහ ප්‍රතිභාව වෙත අපව නැවත කැඳවාගෙන යන්නක්. තුවාලයේ වේදනාව තුළින් ඉදිරියට යාමට තරම් ශක්තිමත් ඔබට තිබිය යුතුය. හැම අඳුරු වලාවකටම ශක්තිමත්ව මුහුණ දීමට තරම් හැකි විය යුතුය. වේදනාවන් ඔබට තෑගි රැගෙන එනවා. සහකම්පනය, ඉවසීම, සාපේක්ෂ භාවය, දරා ගැනීම වැනි දෑ ඒ තෑගි අතර වෙනවා. මොනාස් ස්ලක් මෙසේ පවසා තිබෙනවා. මට සිහින තිබුණා. මම ඇතැම් බියකරු සිහින දුටුවා. නමුත් මම ඒ බියකරු සිහින ජයගත්තා. හුදකලා මහල්ලා තම වචන අතරට අමුතුව උනන්දුවක් ඇති කර ගත්තේය. මේ නම් අමුතුම අන්දමේ සුපිරි චරිතයක්. හැබැයි හොඳ වැඩෙක් පාටයි. ව්‍යවසායිකාව සිය මිතුරු චිත්‍රශිල්පියාගේ කනට නැඹුරුව පැවසුවේ මහල්ලාට නොඇසෙන තරම් සෙමිනි. මේ යකා අමුතුම ආකාරයේ පිස්සු පොරක් වුණත් මේ මිනිස්සයා කියන දේ තුල ඇත්තක් තියෙනවා. වෙලාවකට කවියෙක් වගේ. මේ මිනිස්සයාගේ හැටියට නම් පේන්නේ වීදියේ කාඩ්බෝඩ් පෙට්ටියක ජීවත් වෙන මිනිසෙකු වගේ. ඒත් මේ මිනිහා කියන දේ තුල කුමක්දෝ අපූර්ව දර්ශනයක් රැඳිලා තියෙනවා. කොටින්ම අපි ඊට ආකර්ෂණය වෙලා වගේ. මේ මිනිස්සයා මේ ටිකට අපට කොයිතරම් දේ කියලා දුන්නද? මේ වයසක මිනිස්සයා කියන දේ අහද්දී මට මතක් වෙන්නේ මගේ තාත්තව. මම ඔහුට හුඟක් ආදරය කළා. මගේ තාත්තා තමයි මට හිටපු සුපිරිම වීරයා. මගේ හොඳම උපදේශකයා. ඒත් අවාසනාවන්ත විදියට ඔහු මගෙන් සමුගත්තා. චිත්‍රශිල්පියා ව්‍යවසායිකාවට පැවසුවා. එවර චිත්‍රශිල්පියා
සිය හඬ අවදි කළේය. අංකල් ඔබ හරි අපූර්ව මිනිස්සෙක් බව මට වැටහෙනවා. ඔයා ඇහුවා ඔයා කියපු කතාවලින් මම වැඩියෙන්ම කැමති මොන කොටසද කියා. මම කැමතියි රණශූර සේවාවන් කියපු අර ලස්සන කතාවට. පුහුණුවේදී වැඩිපුර දහඩිය දමන තැනැත්තා යුද්ධයේදී අඩුවෙන් ලේ හලන්නකි. ඒ කතාව තුළ ලොකු අර්ථයක් හැංගිලා තියෙනවා. වැඩිහිටි මිත්‍රයා. ඒ වගේම මම කැමති මේ කියමනටත්. ජීවිතයේ උසස් ජයග්‍රහණ ලබන බොහෝ දෙනා දවස කලින් ආරම්භ කරන්න ඕවන්නේ. බොහෝ දෙනා නිදියහනේ සුවසේ නිදන මොහොතේ අලියුම නැගිට ඔහු දවස සඳහා සූදානම් වන්නකි. එමේ ගැන්වීම හරිම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම අලියුම අවදිවන මිනිසුන් එසේ අවදි නොවන මිනිසුන්ට වඩා බොහෝ ජයග්‍රහණ අත්කරගන්නා බව සත්‍යයි. ව්‍යවසායිකාව පැවසුවේ මහලු මිනිසාගේ කතා මසුරන් වටින බවයි. ඉන් සමහර වැදගත් කරුණු තම සටහන් අතර තබාගත් බවද ඇය පැවසුවා. ඒත් මට සමහර වටිනා අදහස් මග හැරුණා. ඇය කීවාය. ඇත්තටම අපිට නිතරම ඇහෙන්නේ අපි නිතරම අහන සූදානම් දේ පමණයි. එවිට මහල්ලා පැවසීය. අපි ඉගෙන ගන්න හැමදේම වගේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකිදයි උනන්දු වීම අතිශයින්ම වැදගත්. ඔහු පැවසුවේය. එසැනින් අසුනේ වියපත් දේශකයාගේ ඒ ගරු ගාම්භීර හඬයි එය ඇසෙද්දී මහලු හුදකලා මිනිසාගේ දැස් විශාල ඌයේ ටච් මහල වාගේය. දේශකයාගේ හුරුපුරුදු හඬ පැමිණියේ කොහෙන්දයි බලද්දී කාරණේ පැහැදිලි විය. ඒ හඬ ආවේ චිත්‍ර ශිල්පියා විසින් පටිගත කරන ලද හඬ පටය තුලිනි. මොහොතකින් සියල්ල පැහැදිලිය. මේ තියෙන්නේ මම පටිගත කළ පළමු දේශන කොටස. මම වැඩියෙන්ම කැමති මේ කොටසට. බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු මට හිතෙන්නේ මේ දේශනය තුල අන්තර්ගතයි. අපි අද ජීවත් වන සයිබර් අවකාශය සමාජය තුල බොහෝ දෙනෙක් අතරමංව ඇති බව පෙනෙනවා. ඔබ ඔබගේ ජීවිතයේ ජයග්‍රහණ කරා ගමන් කිරීමට හේතු වන එක් ප්‍රබල හා වැදගත් සාධකයක් තියෙනවා. ඒ තමයි ජීවිතයේ වැදගත්ම පැය. ඒ තමයි උදෑසන ආරම්භක පැය. පාන්දර 5ට ඔබ ඔබගේ ජීවිතය ආරම්භක කරන්නේ නම් ඉන් අත්කර ගත හැකි වාසි අපමණය. ඔබේ ජීවිතයේ රැකියාව වශයෙන් සහ පුද්ගලික වශයෙන් සාර්ථකත්වයේ උදෙසා උදෑසනින් අවදි වීම අතිශය වැදගත්. ජයග්‍රහණය ආරම්භ වන ගිනිසිලුව ඔබ දැල්ලිය යුත්තේ පාන්දරින්. ඔබ ඔබගේ ජීවිතය තුළ ඔබගේ දුර්වලකම් වලට එරෙහි යුද්ධයක් සහ බියට එරෙහි උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළ යුතුය. සත්‍ය වශයෙන්ම ඔබ පාන්දරින් අවදි විය යුතුය. ඉන්පසු දවස ප්‍රබෝධමත් වීමට ඉවහල් වන අධ්‍යාත්මික කටයුත්තක දවස ආරම්භයේදීම නිරත වීම අතිශය වැදගත්. සෝදායි නින්දකින් පසු ඔබ ප්‍රබෝධමත්ව අවදි විය යුතුය. අවදි වූ විගස කිසිවක්ම සිදු කරන්න එපා. විනාඩි 2-3ක් යහපත් සිහියෙන් නිහඬව ඉන්න. ඉන්පසු පිරිසිදු වතුර වීදුරුවක් පානය කරන්න. ඔබට කුරුල්ලන්ගේ නාදය අසන්න සමහර විට පුළුවන්. ඒ වගේම අලුත් දවසකට පරිසරයේ සූදානම් වන ආකාරය නරඹන්න පුළුවන්. ඔව්, අලුත් දවසක්. ඔබට තවත් අලුත් දවසක් උදා කළ මේ මහා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. මේ හොඳම වෙලාව. ඔව්, ඔබ උදා වූ දවස වෙනුවෙන් විශ්වයට ස්තුති කරන්න. මේ විශ්වය ඔබට ලබා දුන් දේවල් කොපමණද? එය ඔබට ලබා දුන් නිරෝගීකම, සෞඛ්‍ය සම්පන්න භාවය, ඔබේ රැකියාව, ඔබේ පවුල, මේ සියල්ල විය හැකියි. ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඊළඟට උණුසුම් කෝපි කෝප්පයක් පානය කරලා මොහොතක් භාවනා කරන්න. හෝ එසේ නැත්නම් ශ්වසන අභ්‍යාසයක හෝ යෝග ව්‍යායාමයක යෙදෙන්න ඔබට පුළුවන්. ඊට අමතරව පොතක පිටු කිහිපයක් හෝ කියවන්න ඔබට පුළුවන්. කවදාවත් අවදි වූ සැනින් ඔබේ ජංගම දුරකථනය අතට ගන්න එපා. සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන්න එපා. මේ උදෑසන ඔබගේමයි. මේ ඔබේ ජීවිතය ඔසවාලන උදෑසනක් බවට පත් කරන්න. මුළු දවසම ජවයෙන් හා බල සම්පන්නව ගත කරන්න දවස ආරම්භ වන ආරම්භක ආලියම පැය ඔබට අස්වැසිල්ලක් වේවි. ගුරු හෙවත් දේශකයාගේ පටිගත කරන ලද හඬ වාතලයට පුරා පැහැදිලිව හා නිරවුල්ව ගලා යමින් තිබිනි. චිත්‍ර ශිල්පියා
රෙකෝඩරේ හඬ තවදුරටත් වැඩි කළේය. විවිධ ශේෂ්ත්‍රවල කැපී පෙනෙන දස්කම් දක්වන විශිෂ්ටයන් රසක් කිසිදා ඔබ සමග බෙදා නොගන්නා රහසක් තියෙනවා. ඒ කුඩා රහස මම ඔබට කියන්නම්. ඔබේ දෛනික පුරුදු සම්බන්ධයෙන් උමනාවට වඩා වද විය යුතු නැහැ. නමුත් උදෑසන අවදිවීම ඉතා වැදගත් කරුණක්. ඔබ උදෑසනින් අවදිවීම පුරුද්දක් බවට දෛනිකව පත් කරගත් විට එය ඔබව ඥානමය පුරුද්දක් බවට පත් වෙනවා. එය ඔබගේ හැකියාවන් තීව්‍ර ලෙස වර්ධනය කරනවා. ලෝකයේ අති විශිෂ්ටත්වයට පත් වූ බහුතරයක් දෙනා පාන්දරින් අවදි වී ජීවිතය ආරම්භ කළ පුද්ගලයන්. ඔවුන් බහුතරයක් දෙනා මේ රහස ඔබ සමග බෙදා හදා ගන්නා පෙළඹෙන්නේ නැති තරම්. ඔබ පාන්දරින් අවදි වද්දී ඔබේ මනස හරිම සංසුන්. ඒ සංසුන් මනස විශ්වය සමග ගනුදෙනු කිරීමට හොඳටම සූදානම්. උදෑසන අවදිවීමේ කලාව අත්විඳින්න පුද්ගලයන් එහි ඇති ආස්වාදය හොඳින් හඳුනනවා. ඒක නම් මරු කතාවක්. හුදකලා මිනිසා පැවසුවේ සිය දූවිලි වැකුණු දෑත් වලින් කානිවල් ගිය කුඩා දරුවෙකු අන්දමින් අත්පොඩි ගසමින්. ඒ අතර ඔහු නැවත වතාවක් සිය තඩි ඔරලෝසුවේ වෙලාව නිරීක්ෂණය කළේය. ඉක්පිති ඔහු දෙපා මාරුවට පද්දමින් දැස් පියාගෙන සිය දෑත් ගුවනට මුසු කළේ විකාර රූපී අධිතාත්වික රංගනයක යෙදමිනි. ඒ අතර රැප් ගායනයක්ද ඔහුගේ තොල් අතරින් මතුවිය. මොන මගුලක්ද ඔය කරන්නේ? විසා සිටිය නොහැකි තැන කලාකරුවා ඇසුවේය. මම නටනවා. ඇයි මොනවා කරනවා වගේද ඔහෙට පේන්නේ? ඔහු චිත්‍ර ශිල්පියාගෙන් පෙරලා ඇසුවේය. ඇත්තටම ඇයි ඔහෙ නටන්නේ? චිත්‍ර ශිල්පියා නැවත විමසීය. සතුටට. මම ලැබපු ලස්සනම දැනුම ගැන සතුටට මම නටන්නේ. ඔයා දන්නවාද? ස්කොටිස් කිව්වා අධ්‍යාපනය ගිනි සිලුවකට සමානයි කියලා. ඒ වගේම අධ්‍යාපනයේ වැදගත්ම කඩයිමයි කියලා මහරු ගුරුගේ අදහසත් ඒකමයි. හුදකලා මිනිසාගේ වදන් වලින් වඩාත් අමන්දානන්දයට පත් චිත්‍ර ශිල්පියා නැවතත් සිය පටිගත යන්ත්‍රයේ හඬ තීව්‍ර කළේය. ඔබගේ අවධානය වෙනතකට යොමු කිරීමට සහ ඩිජිටල් ඩිමෙන්ෂියාව ඇති කිරීමට පොළඹවන සියලු සාධක වලින් ඈත්වන්න. එසේම ඔබගේ ශක්තියින් එකතැන පල් කරවන සුළු සියලු සාධක අභිබවා යන්න. නිරන්තරව ඔබේ ජීවිතය ගැන සිහින මවන්න. ඔබේ බලාපොරොත්තු, ඔබ පතන සිතන අභිලාෂ දැනටමත් ඔබ අභිමුව ඉෂ්ට වී ඇති ආකාරය මනසින් දකින්න. නිරන්තරව ඔබ ජීවත් විය යුත්තේ මේ මොහොත තුල හෙවත් වර්තමානය තුලයි. අතීතය ගැන දුක් වීමෙන් සහ කනස්සල්ලු වීමෙන් වළකින්න. අතීතයේ ඔබට වැරදුණු කිසිවක් ගැන පසුතැවෙන්න හෝ කලකිරෙන්න එපා. ඔබේ ජීවිතයේ ප්‍රධාන සැලසුම් සහ ඉලක්ක කුඩා ඉලක්ක වලට වෙන් කරගන්න. එය ඔබගේ ප්‍රධාන අරමුණු වෙත ප්‍රවේශ වීම සඳහා වන රුකුලක් වේවි. ජීවිතයේ කඩාවැටීම් වලට මුහුණ පෑමට සිදුවීම අප හැමදෙනා මුහුණ දිය හැකි සාමාන්‍ය තත්ත්වයක්. ඒ කිසිදු කඩාවැටීමක් හමුවේ ඔබ අසරණ වී යයි මොහොතකටත් හිතන්න එපා. එබඳු අසරණ නැගීමක් ඔබේ සිතට එකතු වීමෙන් ඔබ තුළ නිපදවන්නේ ඍණාත්මක මට්ටමේ හෝමෝනයයි. කෝටිසෝල් බඳු ඍණාත්මක හෝමෝන විට ඔබේ ශරීරය තුළ පීඩාකාරී චිත්ත කායික ප්‍රතිඵල ජනිත කරනවා. ඔබ සිත තුළ ජනිත වන ශෝකය පළ කිරීමට පරාජිත හැඟීම, දුප්පත් භාවය පිළිබඳ හැඟීම් ඔබට කරන හානිය සුළුපටු නැහැ. නිරන්තරව ඔබගේ උපවිඤ්ඤාණය තුළ පවතින ස්වභාවයට අදාළ අත්දැකීම් විශ්වය ඔබට ලං කර දෙනවා. ඒ තමයි යටි සිතේ ස්වභාවය. ඔබ ගැඹුරින් දකින සීන තමයි ඔබ යථාර්ථයක් බවට පත් කරලා දෙන්නේ. අපි හැම දෙනෙකුම කැමති ආශ්චර්යමත් සුන්දර සිදුවීම් අපගේ ජීවිතය වටා සිදුවන අයුරින් දකින්න. අපට ජීවිතය ගැන විශ්වාසයක් තියෙනවා. අපි හැමෝම කැමති නිර්මල වීරත්වයට ළඟා වෙන්න. මේ මොහොතේ ජීවත් වෙන හැම දෙනෙකුටම ප්‍රාථමික මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවයක් තිබෙනවා. ජීවිතය කියන්නේ මේ ශීඝ්‍රයෙන් ගෙවී යන දෙයක්. ඔබ අදම ක්‍රියාත්මක නොවුනොත් ඔබට අයිති වන්නේ පසුතැවීම් පමණයි. ලෝකයේ දියුණු වූ සහ සාර්ථක වූ හැම මිනිසෙකු පිටුපසම සැඟවුණු කතාවක් තියෙනවා. ඒ කතාව තුළ අනේකාවිධ උත්සාහයක්, කැපකිරීමක්, පරිත්‍යාගයක් රසක් අන්තර්ගතයි. ඇයි අපිට ඒ තැනට ළඟා වෙන්න බැරි?
ඇත්තටම පුළුවන්. තෝමස් කැම්බෙල් කවියා ලස්සන අදහසක් ඉදිරිපත් කරනවා. තෝමස් කැම්බෙල් කවියා ලස්සන අදහසක් ඉදිරිපත් කරනවා. අපි හදවත් තුළ ජීවත් වීමට නම් නොමැරෙන මිනිසුන් ලෙස කටයුතු කළ යුතුයි. ඇත්තටම අපි හැමෝම මේ මොහොතේ සිදු කරන්නේ ඉතිහාසය ගොඩ නැගීමයි. ඒ අපි සිදු කරන්නේ අපිටම ආවේනික වූ ක්‍රමවේදයකට. කෙනෙක් යහපත් ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරනවා. තවෙකෙකු වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් මිනිසුන්ගේ ජීවිත සුවපත් කරනවා. තවත් කෙනෙක් ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරමින් භාණ්ඩ හෝ සේවාවන් සපයනවා. තවත් කෙනෙක් මවක් ලෙස තම දරුවන් වෙනුවෙන් මෙහෙයක් ඉටු කරනවා. ඉතින් අපි ජීවත් වෙන්නේ ඉතිහාසය ගොඩනැංවීමට නොවේද? අපි අද රටක් සමාජයක් ලෝකයක් ලෙස යම් තැනක සිටින්නේ අතීතයේ සිට මේ දක්වා මිනිසුන් කළා වූ කැපකිරීම් වල ප්‍රතිඵල ලෙස නොවේද? අපේ ලෝකයේ අනාගතය නිර්මාණය කරන්නේ අපි. අපේ දරුවෝ මුණුපුරෝ ඊටත් එහා පරම්පරාව නිර්මාණය කිරීම අප සතු කාර්යයක්, වගකීමක්. ඉතින් අපි ඊට උරදිය යුතුයි. උදෑසනින් නවදිව ඔබ ජීවිතයේ මුහුණ දිය යුත්තේ ඒ නිසා. අපි අපගේ හැකියාවන් උපමට්ටම් කරගත යුතුයි. අපගේ කුසලතා සංවර්ධනය කරගත යුතුයි. මේ සියල්ල ඇරඹීමට උදෑසන තරම් සුදුසු කාලයක් නැහැ. අපේ වැඩිහිටියන් අපේ හැකියාවන් නියම පරිදි සුසර කර නැහැ. අපිට අපි ගැනම නිසි අවධානයක්, විචාරශීලී පැවැත්මක් නැහැ. ඊටාම සුන්දර දවසේ සොඳුරුම මොහොතේ හුඟ දෙනෙක් ගොරවමින් නිදි. මේ සෝබාදහම අපට ආරාධනා කරන්නේ අලුයම චමත්කාරය විඳින්නයි. එහි ප්‍රබෝධමත් බව ඔබේ ජීවිතයට නව අරුතක් ළඟා කර දෙනවා. දවසේ වටිනාම පැය උදේ 5-6 දක්වා කාලය වේ. කාලය ඔබ කාර්යබහුල වේශයෙන් හෝ නිදා ගනිමින් ගත කළ යුතු නැහැ. මේ කාලය තුල ඔබ මානසික සංහිඳියාව වර්ධනය කරගත යුතුයි. සමහරව අවදි වූ සැනින් අතට ගන්නේ ජංගම දුරකථනය. එහෙමත් නැත්නම් ලැප්ටොප් එක. කවදාවත් මේ වැරද්ද කරන්න එපා. ඉන් ඔබේ ජීවිතයට සිදුවන හානිය සුළුපටු නැහැ. ඒ නිසා ඵලදායී දවසක් වෙනුවෙන් ඔබේ උදෑසන ආයෝජනය කරන්න. ඒ කියපු කතාව නම් මටම කියපු එකක්. ව්‍යවසායිකාව පැවසුවා. මොකද මම උදෑසන අවදි වූ ගමන් කරන්නේ ෆෝන් එක අතට ගන්න එක. WhatsApp පරීක්ෂා කරනවා, Facebook යනවා, ඊළඟට ඊමේල් පරීක්ෂා කරනවා. මට මේ පුරුද්ද මෙතෙක් කල නවත්ත ගන්න බැරි වුණා. උදේට නැගිට ගමනොත් රැට නිින්දට ඉස්සෙල්ලාත් මම කරන්නේ මේ වැඩේමයි. මං හිතන්නේ ඒක හරි නරක පුරුද්දක්. මේ පුරුද්ද එක්ක මගේ හිත නිතරම සංකීර්ණ වෙනවා. සමහර වෙලාවට රැට හරියට නිින්ද යන්නෙත් නැහැ. ගුරුගේ මේ ඕදන් ටික මම අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුමයි. මං හිතනවා ව්‍යවසායිකාවක් විදිහට අතිසාර්ථක වෙන්න මේ උපදෙස් හුඟක් දුරට ප්‍රයෝජනවත් වෙයි කියලා. මගේ ව්‍යාපාරයේ ඉහළ තැනකට නංවන්න මේ වැඩපිළිවෙල ලොකු රුකුලක් වෙයි. ඇත්තටම මම සමහර වෙලාවට ජීවත් වෙන්නේ හරිම ආතතියෙන්. ඒ ආතතිය මගහරින්නේ ගුරුගේ වැඩපිළිවෙල දායක වන බව මට විශ්වාසයි. ඇය තවත් දුරටත් කතා කළා. මගේ ව්‍යාපාරයක කටයුතු වලදී මම සමහර මිනිස්සු අත්හරින්න සිදු වුණා. සමහර මගේ සේවකයින් ඔවුන් සමහර දෙනා ඉතා කාර්යශූර දක්ෂයින්. ඒත් සමහර නොගැලපීම් සහ අවිශ්වාසයන් නිසා එබඳු සමහර සේවකයන් මගෙන් දුරස් වුණා. එවර මෙතෙක් නිහඬව කතාව අසා සිටි හුදකලා මිනිසා නැවත සියහඬ අවදි කළේය. ඔව්, නායකත්වය පිළිබඳව වටිනා අදහසක් ඔබෙන් ඉස්මතු වෙමින් පවතිනවා. නායකයෙකුගේ වැදගත් කාර්යයක් තමයි ඔබව අවිශ්වාස කරන මිනිසුන් තුළ ඔබේ දැක්ම පිළිබඳ අවබෝධය ජනිත කරවීම. තමන්ගේ කණ්ඩායම ගැන හොඳ ඉවක් ව්‍යවසායකයෙකුට තිබිය යුතුයි. අපේ කණ්ඩායමේ සිටින හැම සේවකයාම එක වගේ නැහැ. ඔවුන්ගේ දැනුක ආකල්ප විවිධයි. මේ ගැන වෙන වෙනම අවබෝධයක් ඔබට තිබිය යුතුයි. එසේ ඔබ ඔබගේ සේවකයින්ට හොඳින් ඇහුම්කන් දිය යුතුයි. ඔවුන්ට නිසි ගෞරවය පිළිගැනීම දැක්විය යුතුයි. ඇත්තටම ව්‍යාපාරයක
විතරක් නෙමේ පවුලක පවා සාර්ථකත්වයට ඉවහල් වන වැදගත්ම දෙයක් තමයි කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම. ඒ නායකත්වයේ ඉතා හොඳ ලක්ෂණයක්. හුදකලා මිනිසාගේ ඒ අදහස සහ මුලින් පිළිගත් බව ව්‍යවසායිකාව හිස වනමින් සනාථ කළා. ඇත්තටම ගුරු කිව්ව විදිහට නිදහස් මනසින් උදෑසනම අවදිවීම හරිම වැදගත්. සමහර දවස්වලට පාන්දර 1ට 2ට මම ගැස්සිලා හැරෙනවා. ඒ වගේ වෙලාවට මුළු ඔළුව පුරාම දුවන්නේ ආතතිය. මට මතක් වෙන්නේ වනිසෝ ආන්ද්‍ර පවසපු අදහසක්. සෑම දෙයක්ම පාලනය වී ඇති බව ඔබට දැනෙන්නේ නම් ඔබ අවශ්‍ය තරම් වේගවත් නොවනු ඇත. ඇත්තටම අපට ඕන විදිහට සියල්ල පාලනය කරන්න බෑ. අපේ පාලනයෙන් ගිලිහුණු බොහෝ දේ තියෙනවා. ඒත් ඒ తත්වය තමා අපිව ජයග්‍රහණය කරා ගෙනියන්නේ. ව්‍යවසායිකාව කීවා. හරියට හරි. ඔබ ටක්කෙටම අවබෝධ කරගත්තා. නියමයි. හුදකලා මිනිසා ප්‍රීතිමත් මුහුණකින් පැවසුවේය. ව්‍යාපාරයේ ලෝකය කියන්නේම ප්‍රශ්න. ඒත් ඒ එකක්වත් ප්‍රශ්න විදිහට බාර නොගෙන ඒවා අභියෝග ලෙස සැලකිය හැකිනම් එයයි ජයග්‍රහණයේ රහස. තරංකාරී නිෂ්පාදනවල ප්‍රමිතිය අවම වීම වෙළඳපොළ තත්ත්වය ඔය වගේ ප්‍රශ්න අපි හැමෝටම එන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයක්ම කරට ගත්තොත් අපිට ජීවිතේ එපා වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට දැනෙන්න ගන්නවා අපි අසම්පූර්ණයි කියලා. අපිට තව බොහෝ දේ කරන්න තියෙනවා කියලා. ඒක හරි සාධාරණ හැඟීමක්. ඒත් ඒ හැඟීම ආතතියක් බවට පත් කරගත යුතු නැහැ. ව්‍යවසායිකාව තව දුරටත් කීවාය. ඔබ පැවසුවා ඔබ සමාජ මාධ්‍ය ජාලය ඇතුළු තාක්ෂණයට ඇබ්බැහි වී සිටිනවා කියලා. හැබැයි ඔබ මතක තබාගත යුතු දෙයක් තිබෙනවා. සහෝදරිය. මේ තාක්ෂණය බුද්ධිමත්ව භාවිතා කිරීම මානව ප්‍රගතිය ඉදිරියට රැගෙන යාමට ඉවහල් වන දෙයක්. අපි තාක්ෂණය සමග බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අපේ ජීවන රටාව වඩාත් ධනවත් කර ගැනීමට හැකි වෙනවා. අපේ දැනුම වර්ධනයත් එය මහත් පිටුවහලක්. හිතන්න Google, YouTube වගේ දේවල් ගැන. එය අපිට කොයිතරම් පහසුද අපේ දැනුම වර්ධනයට. සමහර විට පොතක් හොයාගෙන අපි ලබන දැනුම තප්පර ගණනාවක් තුලින් කිසිදු වෙහෙස මහන්සියකින් තොරව ළඟා කර ගැනීමට මේ තාක්ෂණය කොයිතරම්නම් ප්‍රයෝජනවත් වෙනවද? අද මේ තාක්ෂණ භාවිතය නිසා මුළු ලෝකෙම කුඩා වෙලා වගේ මට නම් දැනෙන්නේ. ලෝකයේ අස්සක මුල්ලක තොරතුරක් වුණත් මොහොතකින් සොයාගන්න තාක්ෂණය පහසුවක්. ඒත් මේ තාක්ෂණය අනිසි විදියට භාවිතා කිරීමෙන් නම් මිනිස්සු වන හානිය ප්‍රබලයි. බොහෝ විට ඔවුන්ගේ ඵලදායීතාවය ශීඝ්‍රයෙන් බිඳුවට බස්සන ඒ හේතු වෙනවා. දැන් සමහරු තාක්ෂණයේ වහලුන් වෙලා හැම වෙලේම ජංගම දුරකථනය ඔබමින් කාලය කාදමනවා. අපි එහි ගොදුරක් වෙලා උදේ දවල් රෑ හැම තිස්සෙම සමහරු සැරිසරන්නේ මේ මාධ්‍ය භාවිතය තුලේ. අපේ කාලය ධනය සියල්ල වැය වෙන්නේ ජංගම දුරකථනයේ වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබ පැවසුවා ඔබට පීඩනයක් දැනෙනවා කියලා. මම නම් හිතන්නේ පීඩනය කියන්නේ නරකම දෙයක් නෙමෙයි. ඔබ දන්නවද ලෝක ප්‍රකට ටෙනිස් ශූර බිලී ජීන් තින් පැවසූ අදහසක්. ඔහු පවසනවා මෙහෙම. පීඩනය යනු වරප්‍රසාදයකි. හුදකලා මිනිසාගේ ඒ දීර්ඝ කතාවට ප්‍රතිවිරෝධයක් දැක්වුවේ කලාකරුවාය. ඒ මොන පිස්සු කතාවක්ද? පීඩනය කොහොමද වරප්‍රසාදයක් වෙන්නේ? ඔහු කීවේය. ඒක තමයි ඔහුට අලගු තැබුවේ ව්‍යවසායිකාවයි. එහෙම කියන්න එපා. අපි හැමෝටම යම් තරමක පීඩනයක් දැනෙද්දී අපි ඒ පීඩනයෙන් මිදෙන්න උත්සාහ කරනවා. අපි පීඩනය දැනෙන දෙයට එරෙහිව වැඩ කරන එක අපේ දියුණුවට වැදගත්. උදාහරණයක් විදිහට විභාගයක් ලඟ වෙද්දී ශිෂ්‍යයෙකුට වඩාත් පීඩනය දැනෙනවා. එතකොට එයා වැඩිපුර පාඩම් කරනවා. ප්‍රශ්නවලට උත්තර ලියනවා. පරණ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ එයාගේ පීඩනය එයා යහපත් විදියට තමන්ගේ සාර්ථකත්වය උදෙසා යොදවා තිබෙනවා. මේක ව්‍යාපාරිකයින්ට වගේම අපේ පෞද්ගලික ජීවිතයටත් එක වගේම වැදගත්. අපිට අභියෝග එන විට අපි ඒ අභියෝග ජය ගන්න වෙහෙසෙනවා. අභියෝග නැති ජීවිතය එකතැන පල් වෙනවා. හැම අභියෝගයක්ම අපිට ඊළඟ පියවරට පය ඔසවන්න හොඳ උත්තේජකයක්. අභියෝග අපිව අභිප්‍රේරණය කරනවා. ඇත්තටම පීඩනය කියන්නේ අපිට උත්තේජනයක් හදාගෙන ඉස්සරහට යන්න ලැබෙන හොඳ අවස්ථාවක්.
ඒ නිසා නායකත්වයට හොඳ උදව්වක් ආතතියෙන් සිදුවෙනවා. ජීවිතයේ විවිධ අවස්ථාවල අපට බාධා පැමිණෙනවා. ඒ බාධා කිරීම කියන්නේ විශ්වයෙන් අපට එන පරීක්ෂා කිරීම. අපි ඊළඟ පියවරට යන්න කොයිතරම් සුදුසුද කියලා විශ්වය අපිව මන බලනවා. ජීවිතයේ වටිනාම දේවල් විශ්වය අපිට නිකම්ම රිදී බන්දේසියක තියලා එවන්නේ නැහැ. ඒකට විවිධ බාධක ගැහැට කම්කටොළු එන්න පුළුවන්. ලියෝ තොල්ස්තෝයි වරක මෙලෙස පවසනවා. හැමදෙනාම උත්සාහ කරන්නේ ලෝකය වෙනස් කිරීමටයි. එහෙත් තමා වෙනස් කර ගැනීමට වෙහෙසවන්නන් අල්පය. ඇත්තටම ඔබ විශාල මිනිසෙක් වීමෙන් ඔබට නිතතින්ම වඩා හොඳ නායකයෙක් විය හැකියි. ඒ වගේම විශිෂ්ට ව්‍යවසායකයෙක් විය හැකියි. මම පිළිගන්නවා. අපි වර්ධනය වීම ඊතරම් ලේසි සරල කරුණක් නෙමෙයි. නමුත් ගුරුවරු මෙසේ පැවසුවා. බියෙන් ඇලුම් කරන ඔබේ කොටස කුරුසිය එන ගැසීමේ කෙටි අත්දැකීමක් කරගන්න. එවිට ඔබට උත්ථානය ලැබීමට හැකිවනු ඇත. එසේ පැවසූ හුදකලා මිනිසා අනෙක් දෙදෙනාට කිසිවක් පැවසීමට ඉඩ නොදී මෙසේ පැවසුවේය. මගේ විශේෂ ගුරුවරයා පැවසූ තවත් දෙයක් මට සිහිපත් වෙනවා. ඔහු පවසනවා ඔබේ විශිෂ්ටයාගෙන් වැඩ ගැනීමට නම් පළමුව ඔබගේ දුර්වලයා විනාශ කළ යුතුයි කියලා. අපි හැමෝම තුල සැඟවුණු විශේෂ කුසලතා හා දුර්වලතා සැඟවිලා තියෙනවා. අපි සැඟවුණු කුසලතා හඳුනාගෙන ඒවා ඔප්නංවා ගත යුතුයි. වැඩි දියුණු කරගත යුතුයි. ඒ වගේම අපි සතු දුර්වලතා හඳුනාගෙන ඒවා මර්ධනය කරගත යුතුයි. අපි මිය යනතුරු මේ ක්‍රියාපිළිවෙල අනුගමනය කළ යුතුයි. මනා පත්‍ර කලාවේදියෙකු වූ තෝමස් කුසින් වරක් පැවසුවේය. ජීවිතයේ ඛේදවාචකයේ වන්නේ මිය යාම නොව මිය යන තෙක් මියගිය පුද්ගලයෙකු ලෙස ජීවත් වීමයි කියලා. ඒ කතා මරු කලාකරුවා පැවසුවා. ඇත්තටම හුඟ දෙනෙක් ජීවත් වෙන්නේ මියගිය මිනිසුන් වගේ. ඔවුන් සක්‍රීය ජීවත් වෙන්නේ නැහැ. සමහරු හිතන්නේ ජීවත් වෙනවා කියන්නේ කනබොන අඳින පළඳින එකයි නිදින එකයි පමණයි කියලා. ජීවත් වන්නන් වාලේ ඔහේ ජීවත් වෙලා දවසක මිය යනවා. අපි නිතර හිතන්න ඕන ජීවත් වීම ඵලදායී ලෙස ජීවත් වීමට මැරෙන දවස දක්වාම අපි සක්‍රීයව ජීවත් වෙන්න ඕනේ. මම ඔබේ අදහසට එකඟයි. ඉන් උද්දාමයටපත් හුදකලා මිනිසා නැවතත් සිය කතාව දිගු කළේය. ඒ සුපුරුදු ഘോഷාකාරී උස්සනිනි. මගේ ගුරුවරයා ඉගන්වූ පරිදි අපි අප සමග ඇති ප්‍රාථමික සම්බන්ධතා වෙනස් කළ පසු අප ඇසුරු කරන අනෙක් පුද්ගලයන් සමග පවතින සම්බන්ධතා අපේ රැකියාව අපේ ආදායම සහ අපේ බලපෑම් පරිවර්තනීය වෙනසකට පාත්‍ර වන බවයි. අපි හැමෝටම මෙය කළ හැකි දෙයක්. එවිට මිනිසුන් කවදාවත් තනිවන්නේ නැහැ. ඔවුන්ගේ සමාජ සම්බන්ධතා තීව්‍ර වෙනවා. මොකද අපි කාටවත් බැහැ තනියම ජීවත් වෙන්න. මිනිසා කියන්නේම සමාජීය සත්‍යයක්. ඔහුට ආදරය ඕනේ. පිළිගැනීම ඕන. ආත්ම ගෞරවය සහ අභිමානය ඕන. මේ දේවල් නැති වුණාම තමයි මිනිස්සු ඉච්ඡා බංගත්වයට පත් වෙන්නේ. හුදකලා වන්නේ. කලකිරීම ඇති වෙලා සියදිවි හානි කරගන්න පවා මේ ප්‍රබලව බලපෑ හැකි සාධකයක්. අපි මුලින් ආත්මීය වශයෙන් අපව හඳුනාගත යුතුයි. අපි අපිව හරියට හඳුනා නොගෙන කොහොමද අන් අයව අවබෝධ කරගන්නේ? හුදකලා මිනිසාගේ කතාව අසා ව්‍යවසායිකාව මදක් කලකිරුණු හඬින් මෙසේ පැවසුවා. මට දැනෙනවා මගේ ජීවිතය හරිම සංකීර්ණයි කියලා. ඔව් මට හොඳට දැනෙනවා. මට මං වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැහැ කියලා මට තේරුම් ගන්න බෑ. මට මොකද වෙන්නේ කියලාවත්. මට තේරෙනවා කෙල්ලේ. ඔයාට හොඳට වැටහෙනවා. කලාකරුවා හැවත් චිත්‍ර ශිල්පියා සිය දෑත තම නව මිතුරිය ව්‍යවසායිකේ කාවගේ උරහිස මත තැබුවේ. මට හැඟෙනවා ඔබ පවසනවාටත් වඩා ඔබ අත්විඳින ප්‍රකාශ නොකරන දේ වැඩි කියලා. ඒක හරි. ඔයා දන්නවද? මගේ සමහර දවස් ගත කරන්නේ හරිම අවුලෙන්. සමහර වෙලාවට ඇඳින් නැගිටින්න පවා මට නොහිතන දවස් තියෙනවා. ඒ වගේ වෙලාවක මට දැනෙන්නේ මගේ හිස මීදුම් දුමාරයෙන් වැසී ගිහින් වගේ හැඟීමක්. ඒ වගේ දවසක මට කිසි දෙයක් හරියට කරගන්න බෑ. මුළු දවසම අවුල් වෙලා මගේ හදවත පවා හිරිවැටිලා වගේ මට දැනෙන්නේ. මම සාමාන්‍යයෙන් සමාජ විරෝධී වැඩ කරන පුද්ගලයෙක් නෙමෙයි. ඒත් මම ටිකක් මෝඩ විරෝධී හැඟීම් සහිත පුද්ගලයෙක්.
මං හිතන්නේ දැන් ගොඩක් මිනිස්සු Taman තුලම ගොළු වෙලා මමත් ඒ වගේම පිස්සු චරිතයක් කියලා මට හිතෙනවා. මටත් අවශ්‍යයි මීට වඩා අර්ථවත් ජීවිතයක් ගත කරන්න. වගකීම් සහගත නියම ජීවිතයක්, අවදානම් දැරිය හැකි ජීවිතයක්, නියම කලාකරුවෙකුගේ ජීවිතයක්. කලාකරුවා එසේ පැවසුවේ සිය එක් අතකින් අනෙක් අතට පහරක් එල්ල කරමිනි. ඔහුගේ හකු අතරින් දිස්වූයේ බෙල්ලේ නිල් පැහැති නහරයක් මතු ආ බවයි. "ඔව් මිත්‍රයා, මට පුළුවන් ඔබට මඟ පෙන්වීම කරන්න. අපි කිසි කෙනෙකුට තව කෙනෙකුගේ ජීවිතයක් බලහත්කාරයෙන් වෙනස් කරන්න බැහැ. පළමුව ඔබ තුළ වෙනස් වීමට කැමැත්තක්, ආශාවක් තිබිය යුතුයි. ලෝකයේ සිටින අග්‍රගණ්‍ය උපදේශකයට උනත් කරන්න පුළුවන් මඟ පෙන්වීම විතරයි. ඒ පෙන්වන මාර්ගයේ ගමන් කිරීම ඔබ සතු වැඩක්. ජීවිතය කියන්නේ හරි පහසු දෙයක් නෙමෙයි. ජීවිතය ගොඩක් වෙලාවට අමාරුයි. නමුත් ජෝන් ලෙනන් මෙහෙම කිව්වා, "සෑම දෙයක්ම අවසානයේදී හොඳින් සිදුවනු ඇත. ඒ එසේ නොවන්නේ නම් එය අවසානයක් නොවේ." වාව්, ඒක නම් මරු අදහසක්. කලාකරු කීය. ඔහුගේ මුහුණ ආගන්තුක දීප්තියකින් නැංවී තිබිණි. හුදකලා මිනිසා නැවත කතා කළේය. "මේ සංකල්පය අපි තිදෙනාට හරිම වැදගත්. විශේෂයෙන් අපගේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තීය ජීවිතයට. මේ සංකල්පය නැතිවම බැරි දෙයක්. අපි ඉහළ අවකාශයට නැග යන්න නම් සැබෑ සතුටින් හා ප්‍රවේශමෙන් යුතුව අපේ කුසලතා වර්ධනය කරගත යුතුයි. ඒ සඳහා පුදුමාකාර තරම් වෙහෙසවන්නට, මහන්සි වන්නට සිදුවේවි. අපි අවංකවම සතුටින් යුතුව ඒ කැපකිරීම කළ යුතුයි. ඒ මහත්වදයක් ලෙස නොසැලකිය යුතුයි. මොකද ඔබ මතක තබා ගත යුතු ස්වර්ණමය වගන්තියක් තියෙනවා." "ඒ මොකද්ද බොස්?" කලාකරු විමසීය. "පසුතැවිල්ලේ විනාශකාරී පිරිවැයට වඩා වර්ධනයේ වේදනාව බෙහෙවින් අඩුයි." "අම්මට හුඩු. ඒක මාර වගන්තියක්." "ඇත්තටම කවුද බොස්ට ඒක කිව්වේ?" කලාකරුවාගේ ප්‍රශ්නයට සාර්ථක උත්තරයක් හුදකලා මිනිසා ලබා දුන්නේ නැත. "කොල්ලා, ඒක දැන්ම කියන්න බැහැ." හුදකලා මිනිසා ගණන් ඉස්සුවේය. ව්‍යවසායිකාව කලාකරුවා වෙතින් ඉවතට හැරී මදක් නැවී ඇගේ ටැබ් එකෙහි යම් සටහනක් තැබුවාය. හුදකලා මිනිසා සිය සිදුරු සහිත කමිසම් සාක්කුව ඇතුළට අත යවා පැරණි රළු වී ගිය කාඩ් පතක් ඉවතට ගත්තේය. පෙර පාසල් සිසුවෙකු පරිද්දෙන් ඔහු එය තම මිතුරන් දෙදෙනාට ප්‍රදර්ශනය කළේය. "මේ කාඩ් පත මට ලබා දුන්නේ කීර්තිමත් පුද්ගලයෙක්. මම එතකොට හුඟක් තරුණයි. ඒ මගේ පළමු සමාගම ආරම්භ කරපු අවධිය. බඩගින්න ඔබව සනාථ කරනවා. ක්‍රීඩාව ඔබව ආධිපත්‍යයට නතු කරනවා. ජීවිතයේ පළමු අවුරුදු 50 තුළ ඔබ උත්සාහ දරන්නේම නීත්‍යානුකූල භාවයට කටයුතු කිරීමටයි. මේ කාලය තුළ අපි නිතරම සමාජ අනුමැතිය ඉල්ලා සිටිනවා. අපි කැමතියි අපේ අවට සමාජය අපිට ගරු කරනවාට. අපේ අසල්වැසියන්ට ප්‍රියමනාප වීමට, ඔවුන්ගේ හිත් දිනා ගැනීමට අප වෙහෙසෙනවා. මේ කාලය තුළ අපි අපිට අවශ්‍ය නොවන බොහෝ දෑ පවා මිලදී ගැනීමට වෙහෙසෙනවා. ඒ වගේම මුදල් ලිපීමේ උමතුව අපිට මතුවෙනවා. ඒත් ඇත්තටම අපි ඒ හැටි භුක්ති විඳින්නේ නැහැ." "ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත." කලාකරුවා කීවේය. "මේ වන විට උත්සව සභාව විසිරී ශාලාව පාළුවට ගොස් තිබිණි. ඇත්තටම අපට අපේ අභ්‍යන්තරයට ප්‍රවේශ වී බැලිය හැකි නම් අප ඉහත දේවල් කරන්නේ අප තුළ ඇති හිස් බව නිසා යන්න අපට වැටහෙනවා. පිටතින් අපි ළඟා කරගන්න දේවලින් අප තුළ ඇති හිස් දේ සපුරා ගත හැකි. සිතීම අපේ ව්‍යාජ විශ්වාසයක් පමණයි. නමුත් ඒ කවදාවත් ඉටු නොවන දෙයක්. අපි බහුතරයක් දෙනා අපේ ජීවිතයේ හරි අඩක් ගෙවා නිම වූ තැන සත්‍ය වටහා ගන්නවා. එවිට අපි නිවැරදි දිශාවට අවතීර්ණ වෙනවා. ඔව්, ජීවිතයේ පළමු දශක 5 අවසානයේ අපිට යථාර්ථය වැටහෙන්න පටන් ගන්නවා. එතකොට අපිට දැනෙන්න පටන් ගන්නවා ජීවිතය සදාකාලික නොවන බව. අපි ශීඝ්‍රයෙන් මරණය කරා පියමනින්න හදන බවට අපට දැනෙන්න පටන් ගන්නවා. අපි මැරෙන්න යනවා කියන එක අවබෝධ කරගැනීමත් ලොකු දෙයක්. එවිට අපි ඇතුළතින් හිතන්න පටන් ගන්නවා. අපිට ජීවිතයේ අනිත්‍ය ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. එවිට වඩා තියුණු සහ වැදගත් දෙයට අපගේ අවධානය යොමු වෙනවා. අපි වඩාත් කල්පනාකාරී වෙන්න පටන් ගන්නවා. අපි සතු
දක්ෂතාවලින් වැඩක් ගත්තද කියලා අපිට හිතන්න පටන් ගන්නවා. අපි මරණය ගැන සිතන්න පටන් ගන්නවා. ඔව් මෙතන විශාල කරුණක් සැඟවී තිබෙනවා. අපි හඳුනා ගන්නවා අපි මිය යන්න ඉන්නේ කියලා. එතකොට අපි ඇත්තටම වැදගත් දේ තියුණු ලෙස නාභිගත කරන්න පටන් ගන්නවා. වඩාත් කල්පනාකාරීව සිතන්න පටන් ගන්නවා. එවිට අපි වඩාත් අපිට ආදරය කරන්න පටන් ගන්නවා. බොහෝ සෙයින් ආදරය කළ අය අපහැර ගිය විට ඔවුන් අප ගැන කියන්නේ කුමක්ද යන්න ගැන අපි කල්පනාකාරී වෙනවා. ඒ අවස්ථාවේ තමයි අපි තුල යෝධ වෙනසක් සිදුවීමට පටන් ගන්නේ. එවිට අපි මා වෙනුවට කෙමෙන් අප ගැන සිතන්න පටන් ගන්නවා. එවිට අපි සරල සුන්දරත්වයට වඩාත් නැඹුරු වෙනවා. සෝබා දහමට ලං වෙනවා. පුංචි දේ රස විඳීමට පුරුදු වෙනවා. එසේ සම්බන්ධතා වඩාත් තීව්‍ර කිරීමට උනන්දු වෙනවා. මේ යුගය අපගේ ජීවිතවල හැරවුම් ලක්ෂයක්. අපි අපිවම අධ්‍යයනය කරන යුගයක්. අපි ආත්මార్థය අඩු කර පරාර්ථයට සිත යොමු කරන යුගයක්. එවිට අපේ මානුෂීය සම්බන්ධතා වඩාත් තීව්‍ර වෙනවා. ලෝකයේ දෙස වඩාත් ආදරණීය බලන්න පුරුදු වෙනවා. මේ ජීවිතයේ සංක්‍රාන්ති යුගයක්. ඇත්තටම මේ යුගයේ අපිට දැනෙන්න පටන් ගන්නවා ද්‍රව්‍යම දේ කියන්නේ බාහිරින් කියලා. ඒ දේවලට අපේ වයස ඇතුලේ තියෙන හිස් බව නැති කරන්න බැරි බව අපට වැටහෙන්න ගන්නවා. ඒ නිසා අපි ද්‍රව්‍යමය බොහෝ දේ රැස් කරනවට වඩා අධ්‍යාත්මිකව අපිව සතුටු කරන්න පුළුවන් දේ පසුපස යන්න පටන් ගන්නවා. අපි සංකීර්ණත්වයේ සිට කෙමෙන් සරල භවයේ සැහැල්ලුවට සම්ප්‍රාප්ත වෙනවා. එතකොට අපි අපේ ජීවිතවලට එකතු වන සුළු දේවල් වලට ස්තුතිවන්ත වීමට පටන් ගන්නවා. අපි මානසික සහාය අගය කරනවා. මානසික සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි කාලයක් මිඩංගු කරනවා. හුදකලා මිනිසාගේ කතාව සාවධානව අසා සිටි විසායිකාව නැවත සිය හඬ අවදි කළාය. ඒ කීර්තිමත් පුද්ගලයාගේ අදහස් නම් මාරයි අංකල්. ඒ වචන මගේ පපුවට දැන්නා. ඒත් මේ දවස් ටික මම ගත කළේ බලාපොරොත්තු විරහිතව. ජීවිතය ගැන කිසිම නැවුම් හැඟීමක් මට මේ මාසය පුරාම ඇති වුණේ නැහැ. මට මතක් වෙන්නේ මගේ තාත්තව. ජීවිතේ වැටෙන හැම මොහොතකම මගේ තාත්තා මා ළඟින් හිටියා. ඇය පැවසුවේ කලාකරුවා දෙස හැරෙමිනි. ඇත්තටම ඔහු මිය ගියාට පස්සේ මගේ ජීවිතේ දරා ගන්න බැරි තනිකමක් තියෙනවා. ඇයි තාත්තට මොකද උනේ? කලාකරුවා ඇගෙන් විමසීය. අද උදේ මම මෙතනට එන විට වැඩියෙන්ම දැන් මම ශක්තිමත් වුණත් මේ දවස් ටිකේම මම හිටියේ කනස්සල්ලෙන්. ඇත්තටම මගේ තාත්තා සියදිවි නසා ගත්තා. මගේ තාත්තා විශිෂ්ට මිනිසෙක්. ඔහු අග්‍රගණ්‍ය ව්‍යවසායකයෙක්. ඔහු නිතර ගුවනින් සැරසෙරුවා. අති නවීන සුපෝපභෝගී වාහන පරිහරණය කළා. හොඳ වර්ගයේ වයින් වලට ඇලුම් කළා. ඔහු ඒ තරම් සක්‍රීය ජීවමාන චරිතයක්. ඒත් එයාගේ ව්‍යාපාරික සහකරු සූක්ෂම විදියට සියල්ල තාත්තාගෙන් නුදුරා ගත්තා. අන්තිමට ඔහුට කරන්න කිසිවක් තිබුණේ නැහැ. ඔහු දැඩි ලෙස මානසික ආතතියට පත් වුණා. බලාගත්තු අතේ බලාගෙන හිටියා. තාත්තාට මේ පීඩනය දරා ගන්නට බැරි වුණා. අන්තිමට එයා තමන්ගේ දිවි නසා ගත්තා. ඇය ශෝකභරිතව පැවසුවාය. ඒක හරිම වේදනාජනක අත්දැකීමක්. කලාකරුවා පැවසීය. මොනවා වුණත් ඔයා තනි වුණා කියලා හිතන්න එපා. අපි අද හඳුනාගත්තා තමයි. ඒත් මම ඔබ ළඟ ඉන්නවා. කලාකරුවා දයාබර වදනින් ව්‍යවසායිකාවගේ හිස මත අත තැබුවේය. මේ හැඟීම්බර මොහොතේ හුදකලා මිනිසා නැවක සිය අදහස් පළ කළේය. කරුණාකරලා කියවන්න මේ කාඩ් පත. මම හිතනවා ජීවිතය තුළ ඊළඟ පියවර වෙත පානගන ඔයාලා දෙන්නට මේ අදහස උඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන්ම ඔයාලගේ පෞද්ගලික ජීවිතය තුලත් වෘත්තීය ජීවිතය තුලත් වඩාත් ඵලදායීව නායකත්වය වර්ධනය කිරීමට මේ අදහස් හරිම වැදගත්. හැම වෙනසකටම මුහුණ දීමට මුලින් පහසු නොවේ. එය දැඩි අපහසු විය හැකියි. මාධ්‍යයේදී එය අවුල් සහගත විය හැකියි. එහෙත් අවසානය මනස්කාන්ත වේ. ඒ අදහස මරු ව්‍යවසායිකාව පැවසුවා. ඇත්තටම ඒ වැකිය මට හරියට වටිනවා. ස්තුතියි ඔබට. ඇය නැවතත් පැවසුවා. මේ අතර කලාකරු දේශකයා හෙවත් ගුරු විසින් පවත්වන ලද දේශනයේ අනීතිකව පටිගත කරන ලද තවත් කොටසක් ප්‍රතිවාදනය වීමට සලස්වන ලදී. ඔබ සෑම කෙනෙකුගේම හදවත් තුළ නිහඬ ප්‍රතිභාවක් සහ ජයග්‍රාහී වීරයෙක් සැඟවී සිටිනවා. ඔබට අවශ්‍ය නම් මේ වදන් වයෝවෘද්ධ විඥාඥයෙකුගේ පුහු වචන ලෙස බැහැර කරන්න පුළුවන්. නමුත් මම විඥානවාදියෙකු වීම ගැන ආඩම්බරයි. මේ විශ්වය අපෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙනවා. ඔව් මම විඥානවාදියෙක් වගේම යථාර්ථවාදියෙක්. මෙන්න මේ සත්‍ය ඔබට පිළිගන්නම සිදුවෙනවා. මේ විශ්වයේ ජීවත් වන බොහෝ මිනිසුන් අද ඔවුන් ගැන බොහෝ දේ ගැඹුරින් සිතන්නේ නැහැ. මේක අවාසනාවන්ත තත්ත්වයක්.
ඔවුන් තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්නේ බාහිර ලෝකයෙන්. ඔවුන් තම ජයග්‍රහණ සමරන්නේ තමන් විසින් ගොඩනගාගෙන ඇති භෞතික දේවල් වලින්. ඔවුන් තම වටිනාකම් මනින්නේ තමන් සතු සුද්ධවත්කම් වලින්. ඒත් මේ කිසිවක් යථාර්ථවාදී නැහැ. මනක් කල්පිත ව්‍යාජ ලෝකයෙන් ඔබ මිදිය යුතුයි. ජීවිතයේ ඇති සැබෑ වටිනාකම ඔබ හඳුනාගත යුතුයි. අවිනිශ්චිතතාවය, කම්මැලිකම, උදාසීන බව අපේ වෙලාගත් ඛේදවාචකයන්. විනිවිද පේන හැකියාවන් නැත්තේ ඔබටයි. ඒ සඳහා ඔබ දැවැන්ත වෙනසකට ලක්විය යුතුයි. මම ඒකයි ඕගොල්ලොන්ට වෛරස් ආසාදනයකට පාත්‍ර වූ පිරිමි සහ ගැහැණු ලෙස හඳුන්වන්නේ. හුදකලා මිනිසා නැවත බාධා කළේය. මේ වෙනුවට සම්මන්ත්‍රණ ශාලාවේ පැවතිය අඳුරේය. ව්‍යවසායිකාව වෙන්ඩිගෝ නගරයේ විශාලත්වය ගැන සිතමින් සිටියාය. කලාකරුවා සිටියෙන් නිහඬවය. හුදකලා මිනිසා හඬන්නට පටන් ගත්තේ. ඉන්පසු ඔහු පුටුව උඩ සිටගෙන දේශීයකයෙකු මෙන් සිය දෑත් විහිදා හලේය. අයර්ලන්තයේ ජාතික නාට්‍යවේදී ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ වදන් පෙළක් ඉන්පසු ඔහු පවසන්න පටන් ගත්තේය. ඒ නාට්‍යානුසාරයෙනි. මේ ඔබේ ජීවිතයේ සැබෑ සතුටයි. කුමක්ද? ජීවිතයේ අරමුණක් හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවීම ඔබ සතුටු කිරීමට ලෝකයේ කැප නොවන බවට මැසිලි නොගමින් ඔබ සොබා දහමේ බලවේගයක් වන්න. මගේ ජීවිතය මුළුමනින්ම විශ්වයට අයිති බව සිතන්න. මා ජීවත්ව සිටින්නා තාක් ඒ වෙනුවෙන් උපරිම සිදු කිරීමට කැපවන්න. එහි මම සතුටින් මිය හැකිය. මන්ද මම වෙහෙස මහන්සි වී වැඩ කරන තරමට මම ජීවත්වෙමි. මා ප්‍රීති වන්නේ ඒ තුලිනි. ජීවිතය යනු කිටි පහනක් නොවේ. එය මේ මොහොතේ මා අතට පත් වූ විශිෂ්ට පන්දමකි. එය අනාගත පරම්පරාව වෙත දීප්තියෙන් යුතුව බාරදීම තරම් සතුටක් මට තවත් නැහැ. හුදකලා මිනිසා එසේ පවසා පුටුවෙන් බැස දනන මා පොළොවේ සිටගත්තේය. ඉන්පසු පොළොව සිපගත්තේය. දිගටම හැඬුවේය.